සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද මම හිතුවා මගේ සාමාන්‍ය දවසක් ගෙවෙන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න. වීඩියෝ එකේ මුල් හරියේදී ඔයාලට බලා ගන්න පුළුවන් අපේ බිස්නස් එකේ වැඩ කටයුතු ටිකක්. Stories by Sandula. ඇත්තටම අපි කරන්නේ කාගෝ බිස්නස් එකක්. ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න අපේ හොඳම යාළුවෙක් එක්ක එකතු වෙලා තමයි අපි මේ වැඩේ කරන්නේ. එයා කාගෝ වගේම සීකාගෝ කියන දෙවර්ගයෙන්ම අපි බඩු ගෙන්වනවා. ඒ විතරක් නෙමෙයි කස්ටම්ස් එකකින් බඩු ක්ලියර් කරලා අපේ කස්ටමර්ගේ ගෙදරටම ගෙනත් දෙන ඩෝර් ටු ඩෝර් ඩෙලිවරි සර්විස් එකත් අපේ වගකීමක්. අපි මේ බිස්නස් එක කරන්නේ මගේ මහත්තයාගේ ක්ලෝතින් බිස්නස් එකට අමතරවයි. ඉතින් අද දවස පටන් ගත්තේ හරිම කලින්. මොකද උදේ 8 වෙද්දී අපිට ලක්ෂරියකට යන්න තිබුණා. ලක්ෂරි සේවා කියන්නේ අපි මේ බඩු ටික ක්ලියර් කරගන්න කම්පැනි එක. බඩු ටික නිදහස් කරගන්න වැඩ කටයුතු පටන් ගන්නේ උදේ 8:00 වෙනකොටයි. ඒ නිසා අපි උදේම ලෑස්ති වෙලා ගෙදරින් පිටත් වුණා. අද යාකෝගෝ පාර්සල් තිබුණේ ටිකයි. ඒ නිසා වෙනදට වඩා ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න අපිට ලැබුණා. ඉතින් ඒ හැමදේම ක්ලියර් කරගෙන අපි කෙලින්ම ගියේ ඒ පාර්සල්ස් ටික කුරියර් සර්විස් එකට බාර දෙන්න. ඒ වැඩ ටික ඉවර කරලා අපි ගියේ අද දවසේ තියෙන වැදගත්ම වැඩේට. ඒ තමයි මම මගේ මහත්තයා වෙනුවෙන් ඕඩර් කරපු සර්ප්‍රයිස් ගිෆ්ට් එක. ඒ කියන්නේ යාගේ බර්ත්ඩේ ගිෆ්ට් එක ගන්න. ඒ තමයි අපි පවුලට එකතු වෙන අලුත්ම සමාජිකයා. එයාගේ අලුත්ම වාහනය. අපි යාට නම තිබ්බේ ෂැඩෝ කියලා. අපි ඒකට අදාළ පේපර්වර්ක් ඔක්කොම සයින් කරා. ටොයෝටා ඩීලර්ෂිප් එකෙන් අපිට හරිම විශිෂ්ට සේවාවක් ලැබුණා කියලා මතක් කරන්න ඕනේ. මේ වෙලාවේ මිස්ටර් යසන්තවයි රසාරවයි ආදරෙන් මතක් කරනවා. එයා යාගේ අලුත් වාහනය දකින්න සතුටින් ඇවිදගෙන යන මොහොතේ මට මගේ ආදරණීය අම්මව ගොඩාක් මතක් වුණා. ඇත්තටම ලංකාවේ අපිට මුල්ම වාහනේ අරන් දුන්නේ මගේ අම්මා. ඒ තමයි කළු පාට වැගනාර් රථය. එයා තමයි හස්බන්ඩ්ට ඒක තෑගි කළේ. ඒ ගැන මං අම්මට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අම්මා හැමදාම SUV ඒ කියන්නේ ජීප් මාදිලියේ වාහනවලට ගොඩාක් ආස කරා. ඒ වගේම අම්මා කැමතිම පාට තමයි සිල්වර්. අන්න ඒ නිසායි අම්මව මතක් වෙන්නම අපි සිල්වර් පාට SUV එකක් ගන්න තීරණය කරේ. මේ සතුටුදායක මොහොතේ අපි දෙන්නම අම්මව ආදරෙන් මතක් කරනවා. Thank you අම්මී. මගේ මහත්තයා කිව්වා මුලින්ම වාහනය ස්ටාර්ට් කරන්න කියලා. ඉතින් හා පුරා කියලා මම තමයි මේ වාහනේ ස්ටාර්ට් කරේ. මම ඉතින් ඒ වෙලාවේ හදවතින්ම දෙවියන්ට ප්‍රාර්ථනා කළා අපි හැමෝවම මේ වාහනය වගේම මේකේ ගමන් පිනමන් යන හැම කෙනෙක්වම හැම කරදරයකින්ම විපතකින්ම ආරක්ෂා කරලා දෙන්න කියලා. ඒ වගේම මේ වාහනය අපේ පුංචි පවුලට වාසනාවන්ත එකක් වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරා. ඉන්පස්සේ අපි දෙන්නම කෙලින්ම ගියේ බෙල්ලන්විල පන්සලට. අපි අලුත් වාහනයට ආශිර්වාද ලබාගෙන පිරිත් නූලක් ගැට ගහගන්න එක තමයි අපේ මීළඟ බලාපොරොත්තු වුණේ. ඒ වගේම කතරගම දේවි හාමුදුරුවන්ටත් බාරයක් වෙලා වාහනේ බාර කරා. අපි ලබන සුමානේ බලාපොරොත්තු වෙනවා කතරගම යන්න. ඒ වගේම මගේ අම්මා හැමදාම විශ්වාස කරපු කොච්චිකඩේ සෙන්ට් ඇන්තනීස් පල්ලියටත් යන්න අපි දෙන්න ළඟදීම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් එදා හවස් වෙද්දී අපි මේ අලුත් සතුට සමරන්න අපේ හොඳම යාළුවෝ කීප දෙනෙක්වත් එකතු කරගත්තා. අමිල, නිලු සහ පුතා එක්ක අපි ගියේ වැල්ලවත්තේ තියෙන බැරකියුඩා රෙස්ටුරන්ට් එකට. ඇත්තටම ඒක මුහුදු වෙරළයිනේ තියෙන ලස්සන තැනක්. එතන තිබුණු ලයිව් බෑන්ඩ් එකේ මියුසික් එකත් එක්ක මුහුදෙන් එන සීතල සුළඟත් එක්ක මුළු දවසේම මහන්සිය දිවල දැම්මා. ඇත්තටම මෙහෙම ලස්සන වෙරළක ආදරණීය යාළුවෝ එක්ක hina වෙවි සතුටු වෙන එක තමයි ජීවිතේ ලොකුම සැනසීම. යාළුකම කියන්නේ හැමදාම අපිව ශක්තිමත් කරන දෙයක් නේ. අපි කෑම වලට ඕඩර් කරේ සීෆුඩ් නූඩල්ස්.
ඒ වගේම චිකන් ෆ්‍රයිඩ් රයිස්, තව ඒ වගේම මීට් ඩිෂස් ටිකකුත් ඕඩර් කරා මේවත් එක්ක කන්න. ඒ වගේම එයාලගේ මේ ස්පෙෂල් මික්ස් ග්‍රිල් එකත් අපි try කරා. ඇත්තටම කෑම ටික නම් හරිම රහයි. ඇත්තටම අපි මේ ගත්ත අපේ අලුත් වාහනය අපිට නිකන් වාහනයක් නෙමෙයි. ඒක අපේ ඉදිරි ජීවිතේ අපේ ගමන් වලට එකතු වෙන අපේ අලුත්ම ෆැමිලි මෙම්බර් කෙනෙක්. අපි ඉස්සරහට මේ වාහනයත් එක්ක ගොඩක් ලස්සන මතකයන් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ වාහනේ රෝද කැරකෙන හැම සැතපුමක් පාසාම අලුත් කතාවක්, අලුත් අත්දැකීමක් අපේ ජීවිතයට එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් මගේ අම්මා කැමති වුණ මේ පාටින්ම මේ වගේ වාහනයක යන හැම වෙලාවකම අපිට දැනේවි අපේ අම්මා අපේ පිටිපස්සේ ඉඳන් අපිට ආශිර්වාද කරනවා කියලා. අපි කෑම කන අතරතුර අපිට තවත් ලස්සන දර්ශනයක් බලා ගන්න ලැබුණා. ඒ තමයි මේ වෙරළේ ගිනි බෝල එක්ක අපූර්ව දස්කම් දක්වන කෙනා. ඒ ගින්දර දර්ශනයයි මුහුදෙන් එන සිසිල් හුළඟයි එක්ක මුළු පරිසරයම හරිම ආකර්ශනීයයි. හරිම මනසට නිදහසක් තමයි මට දැනුනේ. ඉතින් අපි කෑම කාලා ඉවර වෙලා කෙලින්ම ගියේ රියෝ අයිස්ක්‍රීම් එකක් කන්න. මම ඇත්තටම හරිම ආසයි අයිස්ක්‍රීම් වලට. එක ෆ්ලේවර්ස් වලින් එක කලර්ස් වලින් තියෙන අයිස්ක්‍රීම් try කරන එක මගේ ලොකු ආසාවක්. ඉතින් රියෝ එකේ ඒ වගේ එක විදිහේ ෆ්ලේවර්ස් අතරින් මගේ හිත ගිය රසවල් කීපයක්ම මම රස වින්දා. ඒ කොහොමද දන්නවද? මම හැමෝටම කිව්වා ඒගොල්ලන් කැමති ෆ්ලේවර් එක ගන්න කියලා. ඉතින් මම නිලුගේ එකයි, මගේ මහත්තයාගේ එකයි, පුතාගේ කෙනුයි ඒ හැම එකකින්ම try කරා. ඇත්තටම ඒක මේ දවස අවසන් කරන්න ලැබුණු හොඳම විදිය කියලා තමයි මට නම් හිතුනේ. ඉතින් මේ දවස ගෙවුනේ ඔන්න ඔය විදියට තමයි. මගේ vlog එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. අපි ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකෙන් හමු වෙනකන් මාව අහගෙන හිටපු, බලාගෙන හිටපු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.